ගාල්ල කිව්වම ඕන කෙනෙක්ට මතක් වෙන්නේ ගාල්ලේ කොටුව. ඉතින් ගාල්ලේ කොටුවට අමතරව හවසට පොඩ්ඩක් රිලැක්ස් කරන්න, රෙස්ට් කරන්න යන්න පුළුවන් නියම තැනක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඉතින් මේ ගැන මේ තැන ගැන ගොඩක් අය දන්නවා. ඉතින් දන්නේ නැති අයට තමයි මේ තැන ගැන විස්තර කියන්නේ. ඉතින් මේකට කියන නම තමයි රිවර් පාක් හෝලුවාගොඩ. නැත්නම් Google Map එකේ තියෙනවා දියදම් උයන හෝලුවාගොඩ. ඉතින් මෙතනට ලේසියෙන්ම ගාල්ල ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 8ක් 10ක් අතර දුරක් තමයි තියෙන්නේ. ලේසියෙන්ම ඔයාලට මෙතනට එන්න පුළුවන්. ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගය තමයි මෙතන පිහිටලා තියෙන්නේ. ඉතින් මෙතන මේ පේනා වගේ තමත් සුන්දර වටපිටාවක් තියෙනවා. ඒ වගේම කෘත්‍රිම සක්සන ලද පුංචි වැවක් තියෙනවා. ඒ වගේම තමයි පොඩි පොඩි වීවිං ස්පොට්ස් හදලා තියෙනවා මේ වගේ. ඉතින් හවසට මෙතන මාර්ම ලස්සනයි. ඔයාලට ක්ලියර් ස්කයි එකක් තියෙන දවසක හොඳ සන්සෙට් එකක් බලන්න මෙතන ඉඳන් ඉඩ කඩ ලැබෙනවා. ඒ වගේම තමයි කිලෝමීටර 1-2ක විතර දුරක් තියෙන හොඳ වයිඩ් ස්පේස් එකක් තියෙන හොඳ වෝකින් පාත් එකකුත් මෙතන තියෙනවා. මෙතන බයික් රයිඩින්, ජොගින් ඒ වගේ ඕන දෙයකට මෙතන යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙන විශේෂත්වය තමයි කිඩ්ස් ප්ලේ ඒරියා එකක් තියෙනවා. තමත් ලොකු. ඉතින් ගොඩක් පොඩි ළමයි මෙතන අපි යන වෙලාවෙත් හිටියා. ඒ වගේම ඔයාලට මේ පේන වගේ බෝට් රයිඩ්ස් ඊළඟට ෆිෂ් තෙරපි වගේ පොඩි පොඩි ඇක්ටිවිටීස් උත් මෙතන තියෙනවා. ඉතින් මම අර කලින් කිව්ව කිඩ්ස් ප්ලේ ඒරියා එක තමයි මේ තියෙන්නේ. තමත් ලොකු ඒරියා එකක තියෙන ලොකු කිඩ්ස් ප්ලේ ඒරියා එකක් කියන්න පුළුවන්. ඉතින් මාරම සෙනඟක් මෙතන ඉන්නවා. පොඩි පොඩි ළමයි ගොඩක් අය සෙල්ලම් කරනවා. ඉතින් තමත් හොඳ ප්ලේ ඒරියා එකක් කියන්න පුළුවන්. ඉතින් මේ වගේ බවුන්සි කාසල් නුත් තියෙනවා පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න. ඒත් එක්කම මෙතනින් එහාට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන රෙස්ටොරන්ට්ස් සෙට් එකක් තියෙනවා දිගටම. මේ ඒරියා එකේම තියෙන සම්පූර්ණයෙන් රෙස්ටොරන්ට්ස්. ඒ වගේ තමයි ඇතුළට එන තැනත් කැෆේස් රෙස්ටොරන්ට්ස් තියෙනවා. ඉතින් මෙතන යන්නම ඕන තැනක් ඔයාලා ගාල්ලේ ගියොත් ඊළඟ පාර මෙතනට ගිහිල්ලා try කරන්න.